දුරාතීතයේ එක්තරා රාජධානියක ඉතාමත් කරුණාවන්ත රජෙකුට සහ බිසවකට බොහෝ කලක් තිස්සේ දරුවන් සිටියේ නැත. දිනක් බිසවගේ ප්‍රාර්ථනාවන් ඉටුවෙමින් ඇයට රූමත් දියණියක් ලැබුණේ. රාජධානිය පුරා මහත් ප්‍රීතියක් පැතිර ගිය අතර කුමරියගේ උපන්දිනය සැමරීම සඳහා විශාල සාදයක් සංවිධානය කරන ලදී. සාදයට මායාකාරියක් හැර සියලුම දෙනාට ආරාධනා කර තිබූ අතර ඇය කෝපයෙන් එහි පැමිණියාය. නපුරු මායාකාරිය කුමරියට ශාප කළේ ඇය වයස අවුරුදු 16ක් වන විට කටුවක් ඇන මිය යන බව පවසමිනි. වාසනාවකට මෙන් එක් සුරංගනාවියකට ශාපයේ බලය අඩු කිරීමට හැකි වූ අතර කුමරිය මිය නොගොස් වසර 100ක් නිදා ගන්නා බවට එය වෙනස් කළාය. කුමරිය කටුවක් ඇනීමෙන් වැළක්වීම සඳහා රජු රාජධානියේ ඇති සියලුම කටු සහ නූල් කටු ඉවත් කිරීමට නියෝග කළේය. කුමරිය ලස්සන කරුණාවන්ත තරුණියක් ලෙස වැඩුණු අතර ඇයගේ 16 වෙනි උපන්දිනය පැමිණියේය. කුමරිය මාලිගාව ගවේෂණය කරමින් සිටියේදී ඇය කිසිදා නොදුටු පැරණි අඳුරු කුළුණකට ඇතුල් විය. එහිදී ඇයට මහලු කාන්තාවක් දැකගත හැකි වූ අතර ඇය කටුවකින් නූල් ගොතමින් සිටියාය. කුමරිය කුතුහලයෙන් කටුව ස්පර්ශ කළ අතර වහාම බිම ඇද වැටි ගැඹුරු නින්දකට වැටුණි. මේ සමගම මාලිගාවේ සිටි සියලු දෙනාද නින්දකට වැටුණු අතර මාලිගාව වටා ඝන කටුපඳුරු වැටක් වර්ධනය විය. වසර 100ක් ගත විය. බොහෝ කුමාරවරුන් මෙම නිදිගත් මාලිගාවට ඇතුළු වීමට උත්සාහ කළද කටුපඳුරු අතරින් යාමට ඔවුන්ට නොහැකි විය. අවසානයේ නිර්භීත කුමාරයෙක් මෙම මාලිගාවට පැමිණියේය. ආශ්චර්ය ලෙස කුමාරයාගේ පැමිණීමත් සමග කටුපඳුරු මගහසර විවර කළේය. ඔහු මාලිගාවට ඇතුළු වී නිදා සිටි රජු, බිසව සහ සියලු දෙනා පසුකර කුළුණ වෙත ගිය. කුළුණේදී ඔහු නිදා සිටි රූමත් කුමරිය සොයාගත්තේය. කුමාරයා ඇගේ සුරතට හාදුවක් දුන් අතර වහාම කුමරිය අවදි විය. කුමරිය අවදිවීමත් සමගම මාලිගාවේ නිදා සිටි සියලු දෙනාද අවදි වී සාමාන්‍ය තත්වයට පත්විය. කුමාරයා සහ කුමරිය එකිනෙකාට ආදරය කළ අතර ඔවුන් ඉක්මනින් විවාහ වී සතුටින් ජීවත් වූහ. හෝහෝ පොඩ්ඩක් ඉන්න. ඔයත් මේ වගේ ලස්සන කතන්දර බලන්න කැමති කෙනෙක්ද? එහෙනම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා.